Model Pahala, Candy Policy, Canadian Bar, Police Person Bar, Police Department. දැන් අපේ කතානායක මේ වැඩසටහනේ නිර්මාතෘ අපේ චාල්ස් බ්‍රදර් පියතුමා මෙතන මේ සහෝදරයා මෙතන සැපත් වුණා. අපි තාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්න ලබනවා එතුමාව. එතුමා තමයි මේ කටයුත්ත කැලණිය ප්‍රදේශයට අරගෙන ඇවිල්ලා මේ කැලණිය ප්‍රදේශයේ අපිට සෑහෙන වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න මම ඒක දැම්ම හෙලි කරන්නේ මොකද අපේ චාන්ස් බ්‍රදර්ගේ මුවින්ම ප්‍රකාශ කරන එක වඩාත් හොඳයි. ඔබ දන්නවා ITN රූපවාහිනියෙන් පටන් අරගෙන ලංකාවේ සද්දික් භාගයකටම ගොස් කඳුල වැඩසටහන ඉතාමත්ම ආසාවෙන් අපිට බලන්න සලස්වපු ඒ චාල්ස් බ්‍රදර් දැන් මේ මොහොතේ පැමිණ සිටිනවා. ඉතින් මේ වැඩ කටයුත්තට එතුමාම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. එතුමාගේ සංකල්පයක් තමයි මතින් තුර පරපුරක් බිහි කිරීම උදෙසා කටයුතු කිරීම. එහෙනම් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.
सर पर भी सुअरे मट शीतल सुलग हिमी दूर गयावे हिमी दूर गयावे सुदुट पवनिन गत सित सन से जय भूमि में लोग बुदन के सुअरे मत शीतल सुलग हवा हिमी दूर गयावे हिमी दूर गयावे सुअरे मत शीतल सुलग हिमी दूर गयावे हिमी दूर गयावे හොඳට නැගිටිමු. මේ ගීතයේ මේ වචනත් එක්ක එක මිනිත්තුවක් අපේ සිත ඒ උතුම් ධර්මයට ඒ වචනයට දර්ශනයට යොමු කරමු. सुअरे मत शीतल सुलग हिमी बुदून भूत गयावे हिमी बुदून भूत गयावे සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ හිමි බුදු වුණ බුද්ධ ගයාවේ මේ වචන මේ වෙලාවේ ඔබ අතර හමායන්නේ මුලක ඔබ ඉදිරිපිට ඔබේ අශ්වර්ණ දර්ශනය වෙන මේ සෝවාදහමේ උතුම් හරිත වර්ණයේ පිරුණ ගහ පොළ කැලෙන ගංගා මේ මොහොත අපට සිහිපත් කරවනවා මේ සෝවාදහමේ ආශ්චර්යමත් වෘක්ෂයක් සමග මානසිකී බුද්ධත්වයට පත්වීමේ ඒ අත්දැකීම මේ ගීතය මම තෝරගන්නේ මුලින්ම කැලණි පුරවරයේ මුළු කැලණිය නව මාවතකට ධර්ම මාවතකට ප්‍රවිෂ්ඨ වෙමින් අපේ ශක්තිය අපේ ආලෝකය අපේ මඟ පෙන්වීම මේ සෝමා දහමෙන් නිරන්තරයෙන්
ලබන්නට බුදුන් වහන්සේ දුන් මහා පණිවිඩය. ඒ ගසට දුන් ගෞරවය. ඒ ගසට පෙරළ කෘතගුණ දැක්වීම. මෙතන මේ ශාලාවේ මේ සෝබාදනමේ සැරසෙන ආශිර්වාදමත් මේ ගහක් වලින් පිරුණු සුළඟ අපිව ස්පර්ශ කරන හැන්දෑවේ ඔබට පුළුවන් වුණොත් එක හෝරාවක් ඒ සෝබාදනමේ ආශ්චර්යයත් එක්ක මහිමයත් එක්ක ඔබේ සිත ඒකලස් කරගන්නට අද හැන්දෑව අපි හැමෝගේම ජීවිතවල විතරක් නෙවෙයි මේ කැලණි පුරවරයෙන් පටන් අරගෙන මේ දේශය පුදුවන මහා ගමනක් බවට එය පත් වේ. මේ සියලු ජාතීන්, සියලු ආගමිකයින්, සියලු සංස්කෘතීන් එකට එක්කාසු කරන මේ උතුම් රටේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ විවිධ ඇදහිලිවතුන් ගෙන් පිරුණු ප්‍රධාන ආගම් 4ක් එක්කාසු වුණු මේ රට ධර්මය තුළින්ම දිනන්නට අධිෂ්ඨාන කරන මේ දවසේදී මුළු දේශයේම ජනතාව එක්කාසු කරන මේ වැඩසටහනේ තේමා ගීයක් කරගන්න මම කැමතියි. වෙනදින මුතුවැටයයි මේ කියන ගීතය. නැගී සිටිය හැක එක් සත්වී බෙදී ගියොත් රට යයි සුළු. ධර්ම හැමෝම එකතු වෙලා අපි ගායනා කරලා මුළු රටම එක මිටක එක්කාසු වීම හැරෙන්නට මේ රටක වෙන කිසි උත්තරයක් නැහැ. මුතු ඇටයයි මේ ලෝකේ සිරිපර ශ්‍රී ලංකා ජනිත වූ හැම මෙම පොළොවේ නිත්‍යාඩම්බර විය යුතුවේ දැකුල බේදේ ආගම්වාදේ හරදායක මුතු වී සමගිව පෙරිසැදී හරදායක මුතු වී සමගිව පෙරිසැදී දිවිදී රකිමු අපේ ලංකා දිග පුතු වැටයයි මේ ලෝකේ සිරිපර ශ්‍රී ලංකා නැගී සිටිය හැක සත්වී බෙදී ගියොත් රටයි සොම්බී නැගී සිටිය හැක සත්වී බෙදී ගියොත් රටයි සොම්බී විවිධයෝ 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 විවිධයෝ
ජාතියෙහි වදේ අපගේ විමුව වදේ රට ජාතියෙහි වදේ දිවිදී අතිෝ අපේ ලංකා සිටිය හැක එක් සතුලී වෙදී ගියොත් රටයි සොන්දී නැගී සිටිය හැක එක් සතුලී වෙදී ගියොත් රටයි සොන්දී විවිධයෝ 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 polisi මූලික වෙනවා. විශේෂයෙන් කලින් පොලිසියට අයිති කොට්ටාස 13ක් සංවිධානයේ දෙවි යන්න හදලා දිග දුර ගමනක හැඳින්වීම කිව්වොත් පළවෙනි පියවර නෙමෙයි. මේක ඉන්ට්‍රොඩක්ෂන් එක හැඳින්වීම. ඉදිරියට යන්න හදන ගමන පිළිබඳව. කැලේ පොලිසිය මුල් වෙලා ආරම්භ වෙන මේ වැඩසටහනේ පොලිසියේ නිලයන්ගේ තේමාවේ මූලිකව සටහන් වෙලා ධම්මභාවේ රක්කසී ධම්මචාරී කියන තේමාව තමයි අද අපි මේකට පාදක කරගන්නේ මේ ආරම්භය. කැලණි කියන්නේ මුළු රටටම විමුක්තිදායක පණිවිඩයක් ගෙනියන්න පුළුවන් තැනක්. මම ප්‍රථමයෙන්ම විමසනවා ඒක අපි කරලා කියලා. අපි මේක හිතන්න පටන් ගන්නවා. දැන් පල්ලියට පන්සලට තියෙන ස්වභාවික ආශිර්වාද තමයි ඉරිදාට පොයේට කිසිම මෙහෙවීමක් නැතුව සෙනගෙ කාසු වෙනවා. ඒක පල්ලි ගත්තම ලෝකෙම පල්ලිවල ඉරිදාට ඒ වෙලාවට මිනිස්සු එකතු වෙනවා කිසි දැනුම් දීමක් නැතුව. මොස්කෙකෙත් එහෙම. මේ වෙලාව ගන්න, තැන ගන්න ලෝකෙම මිනිස්සු එහෙම එකතු වෙනවා. පන්සල එහෙම සංවිධානයකින් තොරව ওই දවස්වල මිනිස්සු මේ කැලණියේ ওই දවස්වල මේ පාරවල් වහන තරමට සෙනග පිරෙන්නේ කිසි දැනුම් දීමක් නැතුව. නිරායාසයෙන් එක්කාසු වෙන සෙනග නිසි මඟකට යොමු කිරීම හෝ නොකිරීමේ වගකීම කාගේද? මම මේවට උත්තර දෙන්නේ නැහැ. ඒ උත්තර අපි වාගෙනයි යන්න හදන්නේ. මම ශ්‍රී ලංකා පොලිසිය තේමාව ධම්මෝභාවේ රක්කති ධම්මචාරී කියන වචනය පටන් ගත්තේ පොලිසිය යම් කෙනෙක් හිතනවා නම් මේ වැඩසටහන වලට ඉන්න අවසර ඕනේ කියලා. ඒ අවසරය ඔක ඇතුලේ තියෙනවා. මොකද සමහර උසස් නිලධාරීන් තමුන්ගේ නොමනා ගමන යන්න අවශ්‍ය වුණාම
තමුන්ට වාසි සහගත කෑලි කීපයක් එළියට අරගෙන ඔවුන් මේ ධර්ම මාවතේ ගයින්ලා තමුන්ගේ ගමන යනවා. ඒ නිසා නරක අය වැරදි දේ කරන්න බය නැත්තම් හොඳ අය හොඳ දේ කරන්න බය වෙන්න ඕනද කියලා මම අහනවා. ඒ නිසා ඔබේ ව්‍යවස්ථාවේ ඇතුලේ නීතිය ඇතුලේ භෞතික ජීවිතය ඇතුලේ ඔබට නීතිමය ප්‍රතිපාදන තියෙනවා ඕනම මොහොතක යහපත කරන්න. හැබැයි අපේ රටේ ඕන තරම් එහෙම ලොකු මිනිස්සු අයහපත කරනවා අවසර නැති සංවිධානය වෙන. ඒ නිසා කැලණියේ මෙතන ඉන්නේ කොටස් 13ක නායකත්වය ගන්න සෙනග. ඒ කණ්ඩායම අද 100ක් 130ක් වෙන්න පුළුවන්. නමුත් අපි ඉතා හොඳින් සංවිධානය වෙමින් ඉතා හොඳ අවබෝධයකින් මේ මුළු කැලණිය පුරවරය ශ්‍රී ලංකා පොලිසියත් එක්ක කැලණිය එක්කාසු කරගෙන මුළු රටටම බලපාන පණිවිඩයක් සහ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. වෙන්නේ සරලවම කිව්වොත් මේක කතා කරද්දී මම කතෝලිකයෙක් නිසා කෙනෙක් මගෙන් අහුවොත් කියන්නේ තව කෙනෙක් කිව්වොත් මම බෞද්ධ ආගමේ ඉන්න ආගමට හරව ගන්න වෙනම වැඩපිළිවෙලක් යන්නේ කියලා. අවුරුදු 35ක් මම මේ රටේ හැංගිලා ඉන්නේ කරකදී මම සරල උත්තරයක් දෙනවා. ඒ කියන ඕනම කෙනෙක් බෞද්ධ දර්ශනය සහ ධර්මය ගැන මාත් එක්ක කතා කරන්න සහ ජීවත් වෙන්න ඉන්නේ කියලා. මම ඊට වඩා ඒක විග්‍රහ කරන්නේ නැහැ. ඒ නිසා මම එවැනි ප්‍රශ්නවලට මෙතන උත්තර දෙන්නේ නැහැ. කාටවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නම් පැමිණිය යුතු නැහැ. මොකද විචිකිච්ඡාව ඔබ විසඳාගත යුතු දෙයක් මිස මට විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ හරි පැහැදිලි ලෙස මම පිළිගන්න දේවල් කියන්නම්. ඒ බෞද්ධ සාහිත්‍යයෙන් මම විශ්වාස නොකරමි, මම අවිශ්වාසද නොකරමි. මම විශ්වාස නොකරමි, මම අවිශ්වාසද නොකරමි. ඔබට මධ්‍යම ප්‍රතිපදාවට එන්න වෙනවා. හැමතිස්සෙම බලන විමසන තමුන් තුළ තිබෙන අවබෝධය වැඩි කරගන්න යුතුයි. විදර්ශන තම තුළට ගමන් කරන ඒ ගමන ආරම්භ කළ යුතුයි. මේක අද සමහර විට ඉතා පොඩියට පේන්න පුළුවන්. නමුත් අපි මහා අත්දැකීම් පටන් ගන්න ඉතා පොඩියට. හද විමන් දොරින් එන පැතුම් පවන් විහිදයයි හමා පියම්බනා කල්පනා රසේ දෙයමා මල්ලු යත්තුලින් විල්කකුල් මැදින් සුගන්ධය හමා එකතුයි කිති කැවී රැඳී එක් වෙලා. ඔබ බෞද්ධයෙක්ද කියලා ඇහුවම ඔබ බෞද්ධයෙක් නම් ඔබ තුල තිබිය යුතු ගුණාංග තිබෙනවා 5ක්. මම අද සාකච්ඡා කරන්නේ ඒක විතරයි. ඔබ බෞද්ධයෙක් නම් ඔබ තුල තිබිය යුතු ගුණාංග 5ක් පිළිබඳවයි මම සාකච්ඡා කරන්නේ. ඒක මූලික කරගෙන. මොකද අද නෙමෙයි මම 2000 මගේ මේ වැඩ පිළිවෙල පටන් ගත්ත දවසේ ඉඳලා මම මේ රට බුදුදහම මත පදනම් විය යුතුයි කියලා කියන කෙනෙක්. කතෝලිකයෙක් හැටියට මම කියන්නේ. ඒක මම නොකියව කියන්නේ ඒ සත්‍ය කාල පැහැදිලි නිසා. ඒ බුදුදහම මත ආර්ය අෂ්ටාංගික මාර්ගය මත මිනිසු පිළිතුවන්නේ කිසිම මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි කෙනෙකුට බාධාවක් නැහැ. මොකද බෞද්ධ දර්ශනය තුළ කිසිම තැනක ආගමික නමස්කාරයකට ආරාධනා කරන්නේ නැහැ. ඒ නිසා ඒකදේවවාදී සහ බහුදේවවාදී ආගම් අදහන මිනිස්සු ඉන්න මේ රටේ තමුන්ගේ ඇදහිල්ලට කිසි බාධාවක් බෞද්ධ දර්ශනයෙන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා